බලන්නකො පින්නතුණු කුණු හරපයක් වුණත් කියනවද කියවෙනවද? ඇඟිල්ලක් උළුවස්සක හැප්පුණත් මොනවද කියවෙන්නේ? ඇයි ඒ? අපේ මොකක් හරි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ හරි ඉක්මනින් කම්පා වෙනවා පින්නතුණු. මේ කම්පා වීමත් එක්කම උදාහරණයක් විදිහට දැන් ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය සමහරු කියනව නේද කියපු දෙයක්වත් නැහැ කරපු දෙයක්වත් නැහැ බැනගෙන ගියා කියලා. හිතේ මොකක් හරි වෙන කාරණයකට ද්වේෂය ඇවිස්සලා තියෙනකොට සමහර විට උදේ ඉඳන් කටයුතු කරපු වගේ මොකක් හරි කාරණයක් මත දැන් ඔය ඇත්තෝ බලන්නකො ඇත්තොන්ගේ ගෙදර වැඩිපුරම කේන්ති යන්නේ කාටද? ඔහොම බණ අහන ගමන් කල්පනා කරන්න. ගෙදර වැඩිපුරම දේශය ඇති වෙන්නේ කාටද? ඔය කේන්ති යන්නේ ලොකු මෝඩකම. ඒ කේන්ති යන පුද්ගලයා දිහා බලන්න අම්මද තාත්තද පුතාද ලොකු පුතාද කේන්ති යන හේතුව බලන්නකො. සමහරුන්ට අහේතුකව කේන්ති යනවා. සමහරු කියනවනේ ඔය නිදාගත්තාම ඇහැරවන්නත් බයයිනේ පින්නතුනේ අයියේ. අපූර්වට කියනවා කියලාලු දෙන්නේ බුදිය ගත්තාම ඇහැරවන්න එපා කියලා. පින්නතුනේ මේ මිනිසත් භවය තුල මේවා නැති කරලා මැරෙන්න ඕනේ. පාරමිතා පුරනවා කියලා කියන්නේම දේශය නැති කරන්න ඕනේ. වෛරකාරකම නැති කරන්න ඕනේ. දැන් මේ කියපුවා සේරම කරන්න පුළුවන් කොහෙද?